හායි කොහොමද ඔයගලන්ට? අද මම ඔයගලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපි ඒ කියන්නේ මමයි මගේ යාළුවයි ඉන්දියා ගියාම කොහොමද බෑග් එක රෙඩි කරගත්තේ මොනවද ට්‍රැවලින් බෑග් එකට ඇඩ් කරගත්තේ කියලා. මෙතන පිළිවෙලින් තියෙන්නේ ෆේස් වොෂ්, බොඩි වොෂ් සහ ෂැම්පෝ. මම පාවිච්චි කරන මේ ප්‍රොඩක්ට්ස් තුන පොඩි බොටල්ස් වලට දාගත්තා. එතකොට ඒක ට්‍රැවල් කරන්න හරිම ලේසි. ඒ වගේ හදාගත්තාම මම ගියේ දවස් 5කට. ඉතින් දවස් 5ට ඇති වෙන්න තමයි මේ වගේ පොඩි බොටල්ස් තුනක් තෝරගෙන ඒ ටික මම ෆිල් කරේ මේ බොටල්ස් වලට. ඔයාලටත් ඒක ලේසි වෙයි. ඊට පස්සේ මගේ චාර්ජර් එක, ෂේඩ්ස් දෙක, ඒ වගේම ෆේස් මාස්ක් එකක් ගන්න ඕනේ. වූල් එක, ඒ කියන්නේ hair wool එක සහ AirPods දෙක ගත්තා. මේ දේවල් අමතක කරන්න එපා. ඉන්දියාවල ප්ලග් බේස් එක එකයි. ඒ කියන්නේ රවුන්ඩ් ඒවා තියෙනවා. මේ වගේ 4S ඒවා තියෙනවා. ඉතින් මේක තමයි ගෙනිච්චේ. මට මතක විදිහට අපේ යාළුවෙක් ගෙනාවා මල්ටි ප්ලග් එකක්. මට මතක විදිහට ගෙනාවා. මෙතන තියෙනවා ගෑනු ළමයින්ට අවශ්‍යම දේවල්. මම ලොකුවට මේකප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම මේකප් බඩු විදිහට ගෙනිච්ච ලිප්ස්ටික් එකයි, ලිප් ලයින් එකයි, අයිලයින් එකයි ඔන්න ඔය ටික තමයි. ඉතින් අනිත් ඒවා නම් ඩියෝඩ්‍රන්ට්ස්, ක්‍රීම්, පර්ෆියුම් ඕවා තමයි මං ගෙනිච්චේ. මං ඔයාලට කියන්න කැමතියි මේ ෆුඩ් ක්‍රීම් එක කාට හරි පාවිච්චි කරලා නැත්නම් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම. ඒක සෑහෙන්න හොඳ ප්‍රතිඵල දෙන ක්‍රීම් එකක්. ඉතින් හෑන්ඩ් ක්‍රීම් තියෙනවා මෙතන, එක එක විදිහ ඒවා තියෙනවා. ඔයාලා ආසේ ඒවා ඔයාලට අවශ්‍ය වෙන ඒවා ඔයගොල්ලෝ ඩේලි පාවිච්චි කරන ඒවා අනිවාර්යයෙන්ම ගන්න. එතකොට ඔයාලට කිසිම අන්කම්ෆර්ටබල් ගතියක් දැනෙන්නේ නැහැ. සහ අපි ගියේ චෙන්නයි, එහෙ ක්ලයිමේට් එක තනිකර ලංකාව වගේමයි. කිසිම වෙනසක් නැහැ. ඒ හින්දා ලංකාවේ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස්ම එහෙ පාවිච්චි කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තියෙන මගේ බෑග් එක. මේ ටවල් එක පොඩ්ඩක්වත් බර නැහැ. ඒ හින්දා මම ඒක දාගත්තා. ඇඳුම් නම් ඇත්තටම හරිම පොඩ්ඩයි දාගත්තේ. ස්ලිපර්ස් දෙකක් දාගත්තා සහ කොත්තු මී දාගත්තා. ඔය තියෙන්නේ සැනිටරි නැප්කින් සහ මගේ ප්‍රයිවට් ඇඳුම් ටික. ඒව මම පැක් කරලා දාගත්තේ. ඉතින් මට අවශ්‍ය නොවුනත් ඒ දවස්වලට සැනිටරි නැප්කින්ස් කෝකටත් කියලා ගෙනිච්චා. තව කෙනෙක්ට අවශ්‍ය වෙයි කියලා. ඒ වගේම අසමෝද ගම් බෝතලයක් දාගත්තා. කොත්තුමී දාගත්තට ලොකුවට දෙයක් උනේ නැහැ. මොකද අපි හැදුවේ නැහැ. ඒ හින්දා ඒක අපි දීලා ආවා ඉන්දියාවල හිටපු අයට. ඒ කියන්නේ පාරේ ඉන්න අයට දීලා ආවා. මේ තියෙන්නේ මම දාගත්ත ඇඳුම්. මෙතන ෂෝට්ස් තිබ්බා. හැබැයි මට ෂෝට්ස් අවශ්‍ය උනේ නැහැ. ටී-ෂර්ට් ඒ වගේ ඇඳුම් පොඩි ප්‍රමාණයයි තිබ්බේ. මොකද බඩු ගොඩාක් ගේන්න ආසාවෙන් තමයි ගියේ. ඒ වගේම ගෙනාවා මම ඉස්සරහට ගේන්නම් අපි මොනවද ගත්තේ, මගේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක. ඒ වගේ මෙතන තියෙනවා විටමින් C, තව බාම් එකක් තියෙනවා, පැනඩෝල් ගත්තා. ඒ වගේ අර මූලිකවම අවශ්‍ය දේවල් ෆස්ට් එයිඩ් කියන්නේ ඒවා ටික තමයි ගත්තේ. ඒ වගේම ජීවනී ගත්තා. ඒ වගේ පොඩි බෙහෙත් වර්ග තමයි ගත්තේ. ටිෂුස් ගත්තා. මේ ටිෂුස් නම් අපිට ගොඩාක් පාවිච්චි වුණා. හැබැයි අපි ගිය හොටෙල් එකේ කිසිම අපිරිසිදු ගතියක් තිබ්බේ නැහැ. ඒ වගේ විස්තර ඔයාලට ඉස්සරහට ගේන්නම් මම. මේ තියෙන පැනඩෝල් දෙක, කාඩ් දෙකක් ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ බෑග් එක ඇත්තටම පැක් වුණේ. මේ ටවල් එක ඇත්තටම බර නෑ. ඒකයි මම ගොඩක්ම පාවිච්චි කරන්න ගත්තේ ඒක. ඒ දැන් දාගත්තේ ස්ලිපර්ස් දෙක. ඉන්දියාවලට වීසා ෆ්‍රී මේ ටිකේ. ඒ කියන්නේ මම මේක දාන දවසේ ආවේ දාගත්තේ මගේ අර මේකප් බඩු සහ ක්‍රීම් අනම්මනම් තියෙන පවුච් එක. අපි යන දවස්වල $25යි වීසා. ඊවීසා තමයි ඇප්ලයි කරේ. හරිම ලේසියෙන් ඇප්ලයි කරා. දවස් කීපයකින් අපිට වීසා එක ආවා. ඉතින් අපි මේ ෆොයිල් එක ගෙනිච්චේ
ෆොයිල් එක කියන ෆොයිල් ස්ටෝරේජ් එක වගේ මේ කප්ස් මේවා ටික ගෙනිච්චේ කොත්තුමී හදන් කන්න කියලා ඇත්තටම පාවිච්චි උනේ නැහැ. ඉතින් මෙහෙම තමයි ෆයිනල් ලුක් එක තිබ්බේ. මගේ බෑග් එක පැක් කරලා ඉවරුනහම නෙක්ස්ට් වීඩියෝ එකෙන් අපි හම්බෙමු.